welcome to Shine Star YouTube channel. අද මට කතා කරන්න ඕනේ කියලා හිතුණා මේ ගොඩක් දෙනා නොදන්න මේ හැබැයි හැමෝම වගේ දැනගෙන ඉන්න ඕනේ එක්තරා විෂයක් ගැන. මම මේ ලංකාවේ මේ සත්තුන්ගේ ජීවිත ගැන සත්තුන්ගේ ජීවිත පිළිබඳව. දැන් අපි පාරේදී හැම මේ බල්ලෙක් දැක්කොත් සුදුයි කියනවා, පෝසෙක් දැක්කොත් තරකයි මේකයි මේ කතා කියනවනේ. මට මේ ළඟදි පොඩි වැඩක් වුණා. අපේ ගෙදර පෝසෙක් ඉඳලා එයාගේ තුවාලයක් ඇවිල්ලා මූණේ එයාට ටිකක් අසනීප වුණා. එයාගේ මූණේ මේ කැන්සර් එකක් ආවා. ඒක දැනගත්ත ඇත්තටම මේ ડોක්ටර් ළඟට ගියාම තමයි. සතියකට වගේ බේතුත් ගත්තා, හරි ගියේ නෑ, සෑහෙන්න අමාරු වුණා. පස්සේ ડોක්ටර්ට ගෙදරට එන්න කිව්වහම එයා මොකද දන්නවද කිව්වේ? මේ එයා කිව්වා ඒක එයාගෙන අපු කර්ම ඉවර වෙන්න ඉඩ දෙන්න කියලා. බේර ගන්න බෑ කියලා ඉතින් අතහැරලා දාන්න කියලා කිව්වා. හැබැයි ඉතින් මම දන්න තරමින් ඒ ડોක්ටර් පන්සලේ දායක සභාවෙම ලොකු සමාජිකයෙක්, හොඳට පින් වැඩ කරලා එහෙම ඉන්න. එහෙමත් කෙනෙක් මේ විදියට දෙයක් කිව්වහම ඉතින් මම දන්නේ නැහැ බුදුදහම කියලා එයා දාන්නේ මොකද්ද කියලා. බුදුරජාණන් වහන්සේ සියල්ල කර්මයට ඉඩ දෙන්න කියලා දෙයක් මේ අපිට දේශනා කරලා තියෙනවා කියලා මම දන්න තරමින් නම් එහෙම කියලා නැහැ. ඉතින් පස්සේ අපි වෙනම තැනකට අරන් ගිහිල්ලා කාලයක් තිස්සේ බෙහෙත් කරා, හරි ගියේ නැහැ. අවසානට ඉතින් එයා අපිව දාලා යන්න ගියා. හොඳයි, මේ මම කතා කරන්න හැදුවේ ඒක ගැන නෙමෙයි. ලංකාවේ සත්වයන් ආරක්ෂා කරන්න නීතියක් තියෙනවද? ඔව්, නීතියක් තියෙනවා. හැබැයි ඒක 1907 දී හදපු නීතියක්. දැන් 2026. ඒකෙන් අදටත් සත්වෙන් ආරක්ෂා කරනවා. ඒ නීතියෙන් කියන්නේ සත්වයන්ට ගහන්න එපා, කෑ මොන දේ තියන්න එපා, අධික වැඩට යොදන්න එපා. ඒ වගේ දේවල් ටිකක්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙතනයි. ඔයා හිතන්න අවුරුදු 100කට පෙර හදපු නීතියක් අද තියෙන සමාජයට, අද තියෙන මේ ක්‍රූරත්වයට මැච් වෙයිද? ඔය බලන්නකෝ මේ ළඟදී සිද්ධ වෙච්ච හලාවත ගවයන් යොදාගෙන කරපු තිරිකර් රේස් එක. සෝෂල් මීඩියා එක හරහා ඒක ෂෙයා වුණානේ. මම මේ ගැන කතා කරන්නේ සෑහෙන කාලයක් තිස්සේ. හලාවත, වෙන්නප්පුව, මේගමුව, දංකොටුව, මෙන්න මේ ප්‍රදේශවල මේ අමානුෂික වැඩේ ලොකුවටම වෙනවා. මම වීඩියෝ ෂෙයා කරලා තියෙනවා, පෙලක් පේජ් වලට දීලා තියෙනවා දැනුවත් කරන්න කියලා. මට ඒක පේජ් එකක ඇඩ්මින් කෙනෙක් මට කිව්වා තිරිකල් රේස් යන්න තහනම් කරලා අලුත් නීතියක් තියෙනවා කියලා. අනේ සත්තුන්ට මේ දුවන්න බැරුණම ගහනවා, බය කරනවා, කෑ ගහනවා. ඒ සත්තුන්ව මේ වේදනාවෙන් තමයි දුවන්නේ. මේ මොකද්ද මේක? මේ ස්පෝර්ට් එකක්ද? එහෙමත් නැත්නම් මේ ක්‍රූරත්වයේද? නීතියෙන් කියනවා සත්වයෙකුට වේදනාවක් දෙනවා නම් මේක වැරදි. ඒ කියන්නේ මේ වගේ රේස් වලදී ක්‍රූරත්වය තියනවා නම් මේවා නීති විරෝධී. හැබැයි ඒක හරියට ක්‍රියාත්මක වෙනවද කියන එක තමයි ප්‍රශ්නේ. සත්ත්ව සුබ සාධන පනත් කෙටුම්පත කියලා 2006 දී අලුත් නීතියක් හදන්න උත්සාහයක් ආවා. මේකෙන් කියන්නේ සත්ත්වයන්ට ජීවිතයක් තියෙනවා, ඒවට කෙයා එකක් දෙන්න ඕනේ කියලා. මෙහි වැදගත්ම දේ තමයි ඩියුටි ඔෆ් කෙයා. ඒ කියන්නේ මොකද්ද? ඔයාට සතෙක් ඉන්නවා නම් ඔයා කෑම දෙන්න ඕනේ, ජලය දෙන්න ඕනේ, ලෙඩුණාම බේත් කරන්න ඕනේ. ඒ ආකාරයේ නීති රීති ගොඩක් තියෙනවා. ඒ වුණාට වෙන්නප්පුව මේගමුව සයිඩ් එකේ කැස් බෑව මරනවා. අනිත් ප්‍රදේශවලත් ඇති. මම මේ කතා කරන්නේ මම දන්න දේවල් ගැන විතරයි. ඒ විතරක් නෙමෙයි, මා කඳුර පන්නල මෙන්න මේ පැත්තේ කුකුල්ලු කොටවල සල්ලි හොයන සූදු තවමත් කරගෙන යන කණ්ඩායම් ඉන්නවා. කොච්චර පවුද මේ අහිංසක සත්තු. 2016 දී මේ කෙටුම්පතට කැබිනට් අප්‍රූවල් එක ලැබිලා 2022 දී තමයි ගැසට් කරේ. ඒ කියන්නේ නීතියක් වෙන්න හැමදේම හරි. හැබැයි අදටත් ඒක පාස් වෙලා නැහැ. අවුරුදු 17කට වැඩි කාලයක් මේ නීතිය පාර්ලිමේන්තු එකෙන්ම නවත්තලා තියෙනවා. මේක පාස් වෙන්නේ නැත්තේ ඇයි කියලා අහුවා මොකද්ද කියන්නේ? කෘෂිකාර්මික ශාස්ත්‍රයේ විරුද්ධ වෙනවලු. සම්ප්‍රදායන් ප්‍රොටෙක්ට් කරන්න ඕනේ කීක එක බයිලා ගහනවා. UK වල, ඉන්දියාවේ, එතකොට මේ සිංගප්පූර වල වගේම මේ වගේ දේවල් වලට කෙලින්ම ලක්ෂ ගණන් දඩමුදල් ගෙවන්න ඕනේ. පෙළක් රටවල් වල සම්පූර්ණ ජීවිත කාලය තුර ගෙවලා දාන්න බැරි තරමේ දඩමුදල්. සමහර රටවල් වල අවුරුදු 5 හිරේට දාන්නේ. ජර්මනි වල යාලගේ නීති වල කෙලින්ම තියෙන සත්‍යෙක් කියන්නේ වස්තුවක් නෙමෙයි කියලා. බලන්නකො එතකොට අපේ රට එක ගත්තාම අපි ඉන්නේ මොන තරම් මට්ටමකද කියලා.
අපි තවම 1907. ඉතින් අපි මොනවද කරන්න ඕනේ මේ සම්බන්ධ? පාලක වෙනස් වෙන්නේ නැහැ කියලා බලාගෙන ඉන්නවද නැත්නම් අපි වෙනස් වෙන්න පටන් ගන්නවද? සමාජයක් විදිහට අපිට පුළුවන් මේ වගේ දේවල් වලින් හැමෝම දැනුවත් කරන්න. වීඩියෝ ෂෙයා කරන්න පුළුවන්. මේ වගේ ක්‍රූර අමානුෂික දේවල් රිපෝට් කරන්න පුළුවන්. මතක තියාගන්න නීතියක් වෙනස් කරන්න පුළුවන් වෙන්නේ පාර්ලිමේන්තු එකේ විතරක්ම නෙවෙයි. සමාජයේ ප්‍රෙෂර් එකනොත් පුළුවන්. අපි හිතනවට වඩා වොයිස් එකකට පව එක තියෙනවා. මම කතා කරන්නේ පවතින ආණ්ඩුව ගැන නෙමෙයි. මේ ආණ්ඩුවත් මේ දක්වා මේ දේවල් ක්‍රියාත්මක නොවුණු සහ නොකරුව සියලුම අයට ඔබ සහ මම ඇතුළුව සියලු දෙනා මේකට වග කියන්නත් ඕනේ. මේ දේවල් නවත්තන්න ඕනේ නැති කරන්න ඕනේ කියලා හිතෙන ඒ උණ තියෙන කීප දෙනෙක් හරියට ඔයා මම වගේ ඔය තැන්වල හිටියා නම් කෙටුම්පත් බල ඉන්නෙත් නැහැ. මේ දේවල් වල අනිත් පැත්ත ඒ කරපුන්ට කරලා පෙන්නනවා. ඒක විඳ දරා ගන්න එක හොඳ. ඒක මොන තරම් අමානුෂිකද වේදනාව කොච්චරද කියලා තේරෙන එක. තවමත් අපේ පාලකයෝ වාහන වලටයි අරකයි මේකයි කිය එක එක ඒවට සංශෝධන කර එව්වට නම් බොහොම උනන්දුවෙන් මේ වැඩ කරගන්නවා. ඒත් මේ වගේ දෙයකටයි තවම ඇස්කන් වැඩ නැති අය වගේ ඉන්නේ. ඒ පිළිබඳව මට නම් හරිම කනගාටුවක් තමයි තියෙන්නේ. ඔයා තීරණය කරන්න ඔයා වීව කෙනෙක්ද එහෙම නැත්නම් ඔයා වොයිස් එකක්ද කියන එක. සත්වයන්ට නීතියෙන් අයිතිවාසිකම් ලැබෙන ලෝකයක් අතර අපි තවමත් නිදිද? අවසාන වශයෙන් මට අහන්න තියෙන එච්චරයි මේ වීඩියෝ එක ෂෙයා කරන්න.